ආයුබෝවන් තෙරුවන් සරණයි දරුවනේ සූදානම් වෙන්නේ නලපාන ජාතක කතාවෙහි දෙවෙනි කොටස බණ කතා ශෛලියෙන් ශ්‍රවණය කොට අනතුරුව සරල බසින් තේරුම් ගන්නට අප එය බණ කතා ශෛලියෙන් ශ්‍රවණය කොට අනතුරුව සරල බසින් තේරුම් ගනිමු. එබස් ඇසු බෝධිසත්වයෝ අපි තොප විසින් අප හැම දෙනා කෑ නොදෙම්මයි කිව්ය. එසේ කල පැනොත් බොන්නැවුදැයි දිය රකුසු කීය. එසේය පැනොත් බොම්ම තොප වසඟයටත් නොපැමිණෙම්මයි කිව්ය. එසේ කල කෙසේ පැන් බෝදැයි උදක රාක්ෂසයා කී කල්ලි කිමෙක්ද තෝ බැස පැන් බොතේ සිතන්නේ දැයි බෝධිසත්වයෝ කියා අපේ හැම 80000ක් වඳුරු පොකුණට නොබැසම එකකි බට දණ්ඩක්ගෙන ඇඹුල දණ්ඩෙන් පැන් බොන්න උන් මෙන් තාගේ පොකුණෙන් පැන් බොම්ම. එසේ කල්ලි තොපි අප හැම දෙනා කන්ට අසමර්ථ වන්නෙහි වේදයි කිව්ය. එබස් ඇසු බෝධිසත්වයේ ඒ ප්‍රකාශනය අහපු බෝධිසත්වයන් වහන්සේ අපි තොප විසින් අපි හැමදෙනාම තොපට අප හැමදෙනා කෑ නොදෙම්ම අප හැමදෙනා විසින් නුඹට අපිව කන්න දෙන්නේ නැහැ කියලා මෙතනදී ඒ වානර නායකයා ප්‍රකාශ කළා. එසේ කල පැනුත් බොන්න උදැයි දිය රකුසු කීය. එහෙමනම් කොහොමද ජලය පානය කරන්නේ කියලා දිය රකුසා මෙතනදී අහනවා. ඊට පස්සේ කියනවා ඔව් අපි පැනුත් බොනවා තොප වසඟයටත් නොපැමිණෙම්මයි කිව්ය. නුඹ ඒ වසඟයට නැත්නම් නුඹට අත්පත් වෙන්නේ නැහැ කියලා මෙතනදී ප්‍රකාශ කළා. එසේ කල කෙසේ පැන් බොවුදැයි. එහෙම කරපුවාම මොන විදියටද පැන් බොන්නේ කියලා උදක රාසසයා කී කල්හි දිය රකුසා අහපුවාම කිමෙක්ද කුමක්ද නුඹ කියන්නේ? තෝ බැස පැන් බොතේ සිතන්නේද? නුඹ හිතනවද මේ විලට බැහැලා පැන් බොනවයි කියලා? බෝධිසත්වයන් වහන්සේ අහනවා. අපි හැම 80000ක් වඳුරෝ මේ ඉන්න 80000ක වානර සේනාවම පොකුණට නොබැසම පොකුණට බහින්නේ නැතිව එකකි බට දණ්ඩක්ගෙන ඒ එක බට දණ්ඩක් බැගින් කඩාගෙන ඇවිල්ලා ඇඹුල දණ්ඩෙන් පැන් බොන්න උන් මෙන් හරියට ඇඹුල දණ්ඩෙන් නෙළුම් දඬුවකින් ජලය බොනවා වගේ තාගේ පොකුණෙන් පැන් බොම්හ. නුඹේ පොකුණේ තියෙන ජලය පානය කරනවා. එසේ කල්හි තොපියේ අප හැම දෙනා කණ්ඩ අසමර්ථ වන්නේ වේදයි කිව්වේ. එහෙම කරපුවාම නුඹට අපි හැම දෙනාම කණ්ඩ පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියලා බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා. මෙසේ කියා මහා බෝසතාණෝ එක් බට දණ්ඩක් ගෙන්වා හැරගෙන පාරමී ධර්මයන් ආවර්ජනා කෙරෙමින් සත්‍යක් ක්‍රියා කොට මුඛයෙන් පිඹපුව. බට දණ්ඩ ඇතුලෙන් කිසිම ගැටයක් නැතිව මුල සිට අග දක්වා හැමතැන සිදුරු විය. මෙම ක්‍රමයෙන් අනෙකුත් බට දඬු ගෙන්වා පිඹ දුන්නේය. තවද මෙසේ කල්හි පිඹ නිමවන්ට නොපිළිවන් වන්නේ යයි කියා බෝධිසත්වයෝ මේ පොකුණ මට කොට අටගත් සියලු බට දඬු
ඒකච්ඡිද්‍ර වේවයි කියා අදිෂ්ඨාන කළෝය. බෝධිසත්වයන්ගේ කුසල මහත් බැවින් සිතූදය සමෘද්ධ වන්නේ. එසේන් එතැන් පටන්නේ පොකුණ වටකොට සිටි සියලුම බටදඬු ඒකච්ඡිද්‍ර වේ. ඒක රන්ධ වේ. මේ කල්පයෙහි කල්ප ස්ථායික වූ ප්‍රාතිහාර්ය සතරෙක් වන්නේය. ඒ සතර කවරේද යත් චන්ද්‍රයාගේ සසලාංචනය මේ කල්පය මුළුල්ලේ සිටිනේය. වට්ටක ජාතකයෙහි ගෙන නිවේ ගිය තැන් මේ කප මුළුල්ලෙහි ගෙන්නෙන් නොදවන්නේය. ගටේකාරනම් කුම්භකාරයාගේ ගේ පිහිට තැන් සියලු මේ කප නොතෙමේ තිබෙන්නේය. මේ පොකුණ පිරිවරා සිටි සියලු බටදඬු මේ කප මුළුල්ලෙහි ඒක රන්ධව තිබෙන්නේය. යයි මෙසේ කල්පස්ථායි වූ ප්‍රාතිහාර්ය සතරෙක් වන්නේය. බෝධිසත්වයෝ මෙසේ අදිෂ්ඨාන කොට එක් බට දණ්ඩක් ගෙන උන්නාවය. ඒ 80000ක් පමණ වානරයෝත් එකේ බට දණ්ඩයක් ගෙන පොකුණ පිරිවරා උන්නාහුය. ඔහු හැම දෙනෙක් බෝධිසත්වයන් බට දණ්ඩෙන් උරාපැන් බොන්ට පටන්ගත් කල්හි හැමදෙනම ගොඩයින්ද බට දණ්ඩෙන් උරාපැන් පුවාහය. මෙසේ ඔවුන් හැමදෙනා පැන්පූ කල්හි උදකරාක් සසයා කෙසෙවක් නොලැබ නොසතුටු සිත් නැතිව තමා වසන්නා ස්ථානයටම ගියේය. බෝධිසත්වයෝත් සහ පිරිවරින් වලටම වන්නාවය. ශාස්ත්‍රූ සම්්‍යක් සම්බුදු රජාණන් වහන්සේ මහණෙනි මේ බටදඬු සිදුරු වීම මාගේම පුරාතන අදිෂ්ඨානයකැයි මේ ධර්ම දේශනාව ගෙන ඇර දක්වා වදාරා පූර්වාපර සන්ධ ගලපා මේ නලපාන ජාතකය නිමවා වදාළසේක. මෙසේ කියා මේ ආකාරයට ප්‍රකාශ කරලා මහබෝසතාණන් වහන්සේ මහ බෝධිසත්වයන් වහන්සේ බට දණ්ඩක් ගෙන්වා එක බට දණ්ඩක් අරගෙන ඇවිල්ලා පාරමී ධර්මයන් ආවර්ජනා කරමින් සමත්‍රින්සත් පාරමී ධර්මයන් පූර්ණය කරපු ආකාරය සිහිපත් කරමින් සත්‍යක්‍රියා කොට තමන් කළා වූ ඒ යහපත් ක්‍රියාවන් සිහිපත් කරමින් සත්‍යක්‍රියා කිරීම. සත්‍යක්‍රියාවක් කියලා කියන්නේ තමන් කරපු ක්‍රියාව පිළිබඳව විශේෂයෙන්ම ඒ දේ හරියට කරා නම් ඒ තුළින් යම් ප්‍රාර්ථනාවක් ඉෂ්ට වේවායි කියන
ඒ ප්‍රාර්ථනාව තමයි සත්‍යක්‍රියාවක් බවට පත් වෙන්නේ. ඒ අනුව මුඛයෙන් පිඹපුව. ඒ ප්‍රකාශය කරලා මුවෙන් එළියට වාතාශ්‍රේ පිම්බා. ඒ බටේ දිගේ ගලාගෙන යන ආකාරයට. බට දණ්ඩ ඇතුලෙන් කිසිම ගැටයක් නැතිව, ඒ කියන්නේ ඇතුළත ගැට සියල්ලම නැති වෙලා ගිහිල්ලා මුල සිට අග දක්වා හැම තැන සිදුරු විය. ඒ කියන්නේ බටයක් වගේම මේ සිදුරක් සහිත දණ්ඩක් බවට මෙය පත් වුණා. මෙම ක්‍රමයෙන් අනෙකුත් බටදඬු ගෙන්වා පිඹදුන්නේ. මේ ආකාරයට බටදඬු කීපයක් ගෙන්වලා පිඹමින් අනෙක් තමන්ගේ ඒ වානරයන්ට ලබා දෙන අවස්ථාව තුළ මේ ආකාරයට පිඹපිඹා මේක අවසන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා හිතපු බෝධිසත්වයන් වහන්සේ මේ පොකුණ වටකොට අටගත් සියලු බටදඬු, මේ පොකුණ වටේටම තියෙන මේ බටදඬු සියල්ලක්ම සිදුරු සහිත වේවායි, ඒ වගේ ගැට රහිත වේවායි කියලා අදිෂ්ඨාන කළා. එතකොට මේ බෝධිසත්වයන් වහන්සේගේ කුසල පක්ෂය විශාල නිසා සහ ඒ පාරමිතා බලයෙන් තමන් කල්පනා කරන දේ ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ නිසා එතෙන් පටන් ඒ පොකුණ වටකොට, ඒ පොකුණ වටේටම තිබිච්ච බටදඬු සියල්ලක්ම දඬු ඒකච්ඡිද්‍ර විය, එක සිදුර, ඒ කියන්නේ එක සිදුරක් සහිත බට බවට පත් වුණා. විශේෂයෙන්ම මේ කල්පයේ, මේ කල්පය කියලා කියන්නේ මේ කල්පය ගත්තාම භද්‍ර කල්පයක් විදිහට හඳුනා ගන්න. එතකොට ඒ කල්ප ස්ථායික වූ මේ කල්පයේ අනිවාර්යෙන් පවතිනා වූ ප්‍රාතිහාර්ය හතරක්. ප්‍රාතිහාර්ය කියලා කියන්නේ අපිට පිළිගැනීමට අපහසු කාරණා හතරක් සිද්ධ වෙනවා. ඒ සතර කවරේද යත්? ඒ කාරණා හතර මොනවද කියලා කියනවා නම් චන්ද්‍රයාගේ සසලාංචනයේ මේ කල්පයේ මුළුල්ලේ සිටින අය. විශේෂයෙන් මනුෂ්‍ය ලෝකයේ ඉඳලා චන්ද්‍රයා දිහා බලපුවාම ඒ චන්ද්‍රයාගේ නැත්තම් හඳේ හාවෙක්ගේ ලක්ෂණය මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන අපිට පේනවා. එතකොට ඒ ස්වરૂපය මේ කල්පයේ පුරාවටම පවතින බව සඳහන් කරනවා. ඒ වගේම තමයි වට්ටක ජාතකය තුළ ඒ වටුකුරුල්ලා තමන්ගේ පැටව් බේරා ගැනීම සඳහා අධිෂ්ඨාන කරපු වෘක්ෂය සහිත ඒ පරිසරයේ භූමිය ගිනි නිවිලා ගියා. ඒ භූමිය මේ කල්පය පුරාවටම ගින්නෙන් පිච්චීමකට ලක් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි ගටිකාර කියන ඒ කල සාධන පුද්ගලයෙක්, කුම්භකාරයා කියලා කියන්නේ කල සාධන පුද්ගලයෙක්. එතකොට එයාගේ ගෘහය පිහිට ස්ථානය මේ කල්පය පුරාවටම තෙමෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි මේ නලපාන පොකුණ වටා තිබෙන මේ බටදඬු සියල්ලක්ම මේ කල්පය මුළුල්ලෙහිම, ඒ කියන්නේ මේ කල්පය පුරාවටම ඒක රන්දව, ඒ කියන්නේ එක් සිදුරක්වත්, ඒ කියන්නේ එක සිදුරක් සහිතව ගැට රහිතව පිහිටනවා කියන කාරණාව මෙතනදී සඳහන් කරනවා. එතකොට මෙසේ මේ ආකාරයෙන් කල්පස්ථා වූ මේ කල්පය පුරාවට පවතිනා වූ ප්‍රාතිහාර්ය සතරක්, මේක ප්‍රාතිහාර්ය විශ්වාස කරන්නට අපහසු ක්‍රියාවන් සතරක් විදියට මේක හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා බෝධිසත්වයන් වහන්සේ මේ විදියට අදිෂ්ඨාන කරලා එක බටදණ්ඩක් ගෙන උන්වහන්සේ එක බටදණ්ඩක් අරගෙන කටයුතු කරනවා. අනෙකුත් 80000ක් පමණ වානරයෝ, ඒ 80000ක් වෙච්ච අනෙකුත් වානර සේනාවත් එකී බටදණ්ඩයක්ගෙන ඒ එක් එක් බටදණ්ඩ බැගින් ලබාගෙන පොකුණ පිරිවරා පොකුණ වටේට සිට ඔහු හැම දෙනෙක් බෝධිසත්වයන් බටදණ්ඩෙන් උරා පැන් බොණ්ඩ පටන් ගත් කල්ලි මේ හැම දෙනාම බෝධිසත්වයන් වහන්සේ බෝසත් වානර නායකයා ඒ බටදණ්ඩෙන් උරා පැන් බොණ්ඩ පටන් ගත්තාම හැම දෙනාම ගොඩහිඳ බටදණ්ඩෙන් උරා පැන් පූවාහුය. ඒ ගොඩබිමම සිටිමින් අර බටදණ්ඩෙන් මේ විලේ තිබෙච්ච පැන් පානය කරන්න පටන් ගත්තා. මෙසේ ඔවුන් හැම දෙනා පැන් පූ කල්හි මේ ආකාරයට පැන් පානය කරාට පස්සේ උදක රාක්ෂසයා කිසිවක් නොලැබ, ඒ දිය රකුසාට කිසිම දෙයක් ලැබෙන්නේ නැති නිසා නොසතුටින් අසන්තෝෂයෙන්
සිත් ඇතිව ඒ කියන්නේ අසතුට සිත් සහිතව තමා වාසය කරන ස්ථානයටම ගිලී ගියපු බව සඳහන් වෙනවා. බෝධිසත්වයන් වහන්සේ සහ පිරිවරින් වලටම වන්නා වූ තමන්ගේ පිරිවරත් සමග නැවත ඒ ඇතුල් කැලෑවට නැත්නම් මහා කැලෑවට ඇතුල් වෙලා නැත්නම් එතෙන් පිටත් වෙලා ගියපු බව සඳහන් කරනවා මේ නලපාන පොකුණෙන් පිටත් වෙලා. ශාස්ත්‍රු වූ ඒ ලෝකයට ගුරුවරයා වෙච්ච උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහණෙනි තමන්ගේ පිරිසට ආමන්ත්‍රණය කරලා කියනවා මේ බටදඬු සිදුරු වීම මේ බටදඬු ඒක ඒ කියන්නේ බටයක් හා සමාන තත්වයට පත් වෙන්නට බලපෑවේ මගේම පුරාතන අදිෂ්ඨානයකයි මගේ අතීත කාලයේ කරපු අදිෂ්ඨානශීලී ක්‍රියාවක් නිසාය කියලා මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා මේ ජාතක ධර්ම දේශනාවේ අතීත කතාව විස්තර කරමින් ඒ ජාතක කතාවේ සහ වර්තමානයේ චරිත පූර්වාපර සංදි ගලපා ඒ අතීත සහ වර්තමාන චරිත ගලපමින් මේ නලපාන ජාතකය නිමවා වදාළසේක මේ නලපාන ජාතක කතාව අවසන් කළා. සමයෙහි උදක රාක්ෂසයානම් දැන් මේ දේවදත්ත ස්තවිරයෝය 80000ක් වානරයෝ නම් දැන් බුදු පිරිස්ය උපායෙහි දක්ෂ වූ වානර රජුරෝ නම් තිලෝ ගුරු සම්්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදයේ තමන් වහන්සේ දක්වා වදාළසේක. එසමයේ ඒ කාලයේ උදක රාක්ෂසයා නම් දේරකුසා වුණේ වර්තමානයේ දේවදත්ත තෙරුන් වහන්සේ 80000ක් වානරයෝ බවට පත් වෙලා හිටියේ වර්තමානයේ ඒ භික්ෂු තත්ත්වයට පත් වෙලා හිටපු ශ්‍රාවකයන් වහන්සේලා උපායේ දක්ෂ වූ උපක්‍රමයේ දක්ෂ වෙච්ච වානර රජුරුව බවට පත් වුණේ වඳුරු නායකයා බවට පත් වුණේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වෙච්ච මම්ම වේදයි තමන් වහන්සේයයි තමන් දක්වමින් මේ ජාතක කතාව නිමාවට පත් කළා. හොඳයි එහෙමනම් හැම දිනාටම ආයුබෝවන් තෙරුවන් සරණයි.